චාල්ස් බබේජ්ගේ ඇනලිටිකල් එන්ජින් යන්ත්‍රයෙන් පටන් ගත්තු මේ පරිගණක තාක්ෂණය අද වෙද්දී තනියම හිතලා කටයුතු කරන්න පුළුවන් කෘත්‍රිම බුද්ධිය දක්වා වර්ධනය වෙලා තියෙනවා. යන එන වාහනේ ඉඳලා භාවිතා කරන ෆෝන් එක දක්වාම මේ කෘත්‍රිම බුද්ධිය දැන් වෙද්දී උපයෝගී කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් OpenAI සමාගමේ ChatGPT භාවිතා කරලා ග්ලිට්‍රි ෆොටෝ එකක් ජෙනරේට් කරගත්තු නැති කෙනෙක් හොයාගන්න බැරි තරම්නේ. අධ්‍යාපනයේ යුද කටයුතු වලට ප්‍රවාහන ශාස්ත්‍රයට මේ වෙද්දී ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතිවම බැරි දෙයක් කරා. ටෙස්ලා වගේ දියුණු ආයතන මේ වෙද්දී වඩා කාර්යක්ෂම AI මොඩියුල් භාවිතා කරලා මානව රූපී රොබෝවරු පවා නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේවා මිනිසාගේ වැඩ තවත් පහසු කරනවා කියලා හිතන්න පුළුවන්. දැන් මම මේ කතා කරපු දේවල් එක්ක ඔයාලට හිතන්න පුළුවන්ද AI තාක්ෂණය අපිට අහිතකර විදියට බලවායි කියලා? බෑ නේද? ඔව්. ඇත්තටම එහෙම හිතෙන්නේ නැති වුණාට ඔයා ChatGPT භාවිතා කරලා තියෙන කෙනෙක් නේ. හරි. ChatGPT භාවිතා කරලා chat එකක් දාලා තියෙනවා ඉතින්. මොහොරි ප්‍රශ්නයක් කර ChatGPT එකෙන් අහලා තියෙන්නේ මේ වෙනකම්. හිතකොට ඔයාලට තේරලා ඇති මේ ChatGPT වල වේගය. ඔයා නිකම්ම හරි හිතුවද මේ වගේ වේගයකින් දවසකට කොච්චර සැකසීම් ප්‍රමාණයක් සිද්ධ කරනවද කියලා මේ සර්වර්ස්. මේ ChatGPT දාලා තියෙන සර්වර්ස් දවසකට කොච්චර සකස් කිරීම ප්‍රමාණයක් සිද්ධ කරනවද? ඉතින් ඒ සබාව වන විදුලිය කොයිතරම් වෙන්නේ නැද්ද? ඔයාලා මතකද OpenAI සමාගමෙන් නිවේදනයක් නිකුත් කරලා තිබ්බා මේ ChatGPT එක සංවාදයේ වෙද්දී thank you ඊට පස්සේ please වගේ වචන භාවිතා කරන්න එපා කියලා. අන්න ඒකට හේතුව විදිහට මේගොල්ලෝ කියලා තිබ්බේ මේගොල්ලන්ට මේ ChatGPT හරහා දවසකට එන සකස් කිරීම ප්‍රමාණය සකස් කරන්න රටකට අවුරුද්දක් එළිය කරන්න පුළුවන් තරමේ විදුලියක් වැය වෙනවා කියලා. හිතන්නකෝ දැන් අපි වගේ පොඩි රටකට අවුරුද්දක් ගන්න පුළුවන් විදුලිය මේ ChatGPT එක දවසින් ඉවර කරලා දානවා කියන්නේ කොයිතරම් අපරාධයක්ද? ඉතින් මේත් එක්ක එන පරිසරයට සිදුවන බලපෑම සුළුපටු නෑ. නිකමට හරි හිතලා තියෙනවද ඇයි මේ ගොඩක් AI services free දෙන්නේ කියලා? හේතුව තමයි මෙයාලගේ ගොඩක් AI modules තමයි training මට්ටමේ තමයි තියෙන්නේ. එන සංවර්ධනය වෙමින් තමයි පවතින්නේ. එතකොට මෙයාලා මේ free දෙන එකේ අරමුණ තමයි අපි ලවා යාළුවගේ මොඩියුල්ස් සංවර්ධනය කරගන්න එක. එයාලා ට්‍රේන් වෙනවා අපි එක වැඩ කරලා. හරිද? එතකොට අපි කල්පනාකාරී වෙන්න ඕන දෙයක් තමයි අපේ පෞද්ගලික දත්ත මේවට යොමු වෙන්න තියෙන ඉඩ කඩ අහුරන එක. ඒ වගේම තමයි වර්තමානයේ ගොඩක් අයට ප්‍රශ්නයක් වෙච්ච කාරණාවක් තමයි මේ කෘත්‍රිම බුද්ධිය නිසා රැකියා අවස්ථා හිමි වෙන එක. ඒකත් ඇත්තටම බරපතල ප්‍රශ්නයක් විදියට ගන්න පුළුවන් මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නිසා ඇතිවෙච්ච. Google සමාගමේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් සම්බන්ධයෙන් ප්‍රධාන ව්‍යාපෘතියක කටයුතු කරලා පසුව එයින් ඉවත් වෙච්ච Godfather of the AI විදිහට අපි හඳුන්වන ජෙෆ්රි හින්ටන් වෙලාවක කියනවා එයා දියුණු කරපු AI තාක්ෂණය ගැන එයා පසුතැවෙනවා කියලා. ඒ වගේම එයා අනතුරු අඟවනවා AI කියන්නේ හොරතල් පෙනුමක් තියෙන කොටි පැටියෙක් කියලා. ඔහු පහර දෙන බව දැනගෙන ආශ්‍රය කරන්න කියලා එයා කියනවා. ඉතින් මේ වගේ කෙනෙක් මේ වගේ දෙයක් කියනවා කියන්නේම අනාගතයේ AI සම්බන්ධව ලොකු ආందోලනාත්මක බවක් ඇති වෙන්න පුළුවන් කියන එක නේද? ඔයා හිතලා බලන්න දැන් ගොඩක් ඔය channel ළමයි එහෙම තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එකක්වත් WhatsApp එකේ ප්‍රොෆයිල් පික්චර් එකකටවත් තමන්ගේ ෆොටෝ එකක් දාගන්නේ නැහනේ. හැබැයි ඔය Ghibli trend එක ආපු දවස්වල මෙයාලා දෙපාරක් හිතන්නේ නැතුව තමන්ගේ ෆොටෝ එකක් සයිබර් අවකාශයට මුදා හැරෙනවා මේ trend එක නිසාම Ghibli එක ජෙනරේට් කරගන්න. අන්තිමට ඉතින් අපිට කියන්න තියෙන්නේ තාක්ෂණය භාවිතා කරනවා කියන්නේම දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා. ඉතින් හරියට කිරි ටික කාගත්තොත් එන්නම් ඉතින් හරි. එහෙම නැති වුණොත් තමන්ගේම දිව කපාගත්තා වගේ වැඩක් තමයි වෙන්නේ. අවසානට මතක් කරනවා ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම්
subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ ළඟටම වීඩියෝ එකක් ගෙන්න ගන්න.